හෙලෝ සුබදසකයවා මගේ සිත්කරු ප්‍රක්ෂණ විචාලත තුරන්න ගුසි නටම මම අද කතා කරන්න හිතුවේ අපේ පයිතන් ප්‍රෝගම් සිරියස්සගේ පලවෙනි ප්‍රෝගමින් එපිසෝඩ් එක එතකට අපි මෙච්චර වෙනකම් කතා කළේ කොහොමද අපේ පයිතන් ඉස්ට කරගන්නේ පයිතන් ගැන්න හෙම ඉටවස පාරිභාසික වචනමාලාව ඒ වගේ තිර දේවල් ගැන එතකොට අදාපි කතා කරන්න යන්නේ පලවෙනි ප්‍රෝගමින් එපිසෝඩ් එක එතකොට මේකදී අපි කතා කරමු වේරියබල් ගැන වේරියබල් එකක් කියන්නේ තාවකාලිකව අපේ දත්ත ගබඩා කර ගැනීමට සඳහා තියෙන එකක් අපේ ප්‍රෝගමින් එකට වේරියබල් ගොඩක් අවශ්‍ය වෙනවා මොකද අපේ දත්ත තාවකාලික ගොබඩා කළ තියාගන්න ඕන මේ රැම් එකේ තමයි අපේ තාවකාලික දත්ත සේවෙන් රැම්මක් කියන එක ඔයාලා සමානෙන් දන්න ඇති පරිගණක ඇතුළේ නැත්තන් අර මැචින්න එක ඇතුළේ තමයි මේ රැම් එක තියෙන්නේ එතකොට මේ රැම් එකේ තමයි තාවකාලිකව දත්ත ගබඩා වෙන්නේ එතකොට මේ වේරියබල් එකකින් කරන්නේ රැම් එකේ එක කොටසක් හදාගෙන අන්න ඒ කොටසේ තමට අවශ්‍යදේ තැන්පත් කළ තියෙන එක ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි පන්තියක් තියෙන කියලා හිතන්නකෝ මේ පන්තියක ඉන්නවා යම් කිසි ළමයෙක් එතකොට මේ ළමයා ඒ ළමයාගේ ඩෙස් එකයි එයාගේ පුටුවයි තියන්න යම් කිසි ඉඩ ප්‍රමාණයක් ඕනනේ එතකොට මේ උදාහරණ විදිහට ගත්තොත් රැම් එක තමයි මේ පන්තිය මේ ළමයා තමයි අපේ වේරියබල් එක දැන් ඔයාලට තේරෙන්නේ නැති මොකද්ද මේ වේරියබල් එකක් කියන්නේ කියලා හරි අපි එහෙනම් වැඩිදුර විස්තර නැතුව අපි ප්‍රෝග්‍රෑමින් කරලා බලමු අපි අර PyCharm දැන් ඕපන් කරගමු PyCharm මම නම් මෙතන ඕපන් කරගෙන තියෙනවා ඔයාලා හුරු පුරුදු විදිහට ඕපන් කරගන්න මෙතනින් සර්ච් කරලා යන්න පුළුවන් PyCharm කියලා එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහකට ඒක ගන්න කොහොම හරි අපි අර කලින් ෆයිල් එක නිර්මාණය කරගන්න වීඩියෝ එකේදී කතා කරපු විදිහට මේ විදිහට ෆයිල් එක නිර්මාණය කරගත්තට පස්සේ මේ විදිහට තිබ්බේ මෙතනින් ඩබල් ක්ලික් කරලා මම මේක ඕපන් කරගත්තා. හරි ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ tutorial.py කියන programming ෆයිල් එක එහෙම නැත්නම් Python ෆයිල් එක ඇතුලේ අපි අපේ variable එක නිර්මාණය කරමු. එතකොට මට ඕනෙ කියලා හිතන්නකෝ මගේ නම සේව් කරලා තියන්න තාවකාලිකව. එහෙනම් මම කොහොමද නම සේව් කරලා තියන්නේ? ඒකට අපිට මුලින්ම අවශ්‍ය වෙනවා මෙතනට දෙන්න අපේ වේරියබල් එකට නමක්. මොකද මේ RAM එකේ අපේ අපිට අවශ්‍ය දේ සේව් කරලා තියාගන්න එයාට නමක් දෙන්න ඕනේ. දැන් පන්තියේ ගොඩක් ළමයි ඉන්නවනේ. එතකොට අර මම කලින් උදාහරණ විදිහට ගත්තේ එක ළමයෙක්ට අවශ්‍ය යාගේ ඩෙස් එකයි පුටුවයි ඒ ඉඩ ප්‍රමාණයනේ. එතකොට ඒ ළමයාට නමක් තියෙනවානේ. උදාහරණයක් විදිහට කමල් කියලා ගමුකෝ. ඒ කියන්නේ මේ වේරියබල් එකේ නම තමයි කමල්. හරි. එහෙනම් දැන් අපි මේ වේරියබල් එකට නමක් දෙන්න ඕනේ. මගේ නමනේ සේව් කරලා තියන්න ඕනේ. ඒ හින්දා මම නේම් කියලා දෙන්න. කැමති නමක් ඔයාලට දෙන්න පුළුවන් මෙතනට. ඒ කියන්නේ ඔයාලගේ වේරියබල් එකට අදාළ නමක්. මම මගේ නම හින්දා මම නේම් කියලා දෙන්න. නේම් කියලා දීලා සමාන දාන්න ඕනේ. මේ විදිහට සමාන දාලා මේ විදිහට තමන්ගේ නම ලියන්න පුළුවන්. මම ලකිනු කියලා ලියනවා. එතකොට දැන් අපිට ඕනේ නම ලියන්නනේ. නම තමයි මේ ලකිනු මේ ඇතුලේ දින කෑල්ල. හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. මෙතන මෙන්න මෙහෙම උද්දෘත කමා දෙකක් වැල්ලා තියෙනවා. දැන් ඇයි අපි ඒක දැම්මේ? ඒක ලොකු හේතුවක් නේ ඔයාලට. ඒක දැම්මේ මේ අපි ලියන මේ දැන් මම ලිව්වේ ලකිනු කියලානේ. ඒක වචනයක්. වචන මම කිව්වර පාරිභාෂික වචන මාලාවේ වීඩියෝ එකේදී වචන කියන්නේ ස්ට්‍රින්ග්ස්. එතකොට අපි ස්ට්‍රින්ග් එකක් තමයි මෙතන දැම්මේ. ඒ ස්ට්‍රින්ග් එකක් දාපු ඉන්න තමයි අපි මේ උද්දෘත කොමා දාලා තියෙන්නේ. නෑ ඔයාලට තේරෙන්නේ නැතිනේ. හැබැයි දැන් මම මෙතන උද්දෘත කොමා අයින් කළොත් මේ වගේ මෙතන වැරද්දක් පෙන්නනවා. ඔයාලට පේනවා මේ යටින් රතු පාට ලයින් එකක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේක වැරද්දක් කියන එක. අපි අනිවාර්යෙන්
අපි වචනලි අද්දි මේ විදිහට උද්දෘත කමා දාන්න ඕනේ. ඊට පස්සේ අපේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකේම දැන් මේ ලකිඳු කියන අපි තාවකාලිකව ගබඩා කරපු වචනේ හඳුන්වන්නේ නේම් කියලා. දැන් මේ විදිහට තමයි ඔයාලා මේ වේරියබල් ලියන්නේ. හැබැයි දැන් අපි මෙහෙම ලිව්වා කියලා ගමු. දැන් ඊගාවට අපිට වයස සේව් කරලා තියන්න. වයස කියන්නේ අංකයන්නේ. වයස සේව් කරලා තියන්න ඕනේ තාවකාලිකව. ඒක කොහොමද කරන්නේ? මම මගේ ඒජ් කියලා දෙන්න. මම ඒජ් කියලා වයස නම මොකක් හරි නමක් දීලා සමාන දාලා මගේ වයස 13යි කියලා දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් නේ ඒජ් සමානයි 13යි. දැන් මෙතන ඔයාලට වෙනසක් ආයෙ බලා ගන්න පුළුවන්. මෙතන උද්දෘත කොමා දාලා නැහැ. ඒකට හේතුව මේක වචනයක් නෙමෙයි. මේක අංකයක්. අංක දානකොට උද්දෘත කොමා දාන්නේ නැහැ. ඒක තමයි වෙනස. මේක ඔයාට කැමති නම් උද්දෘත කොමා දාලා ලියන්න පුළුවන්. හැබැයි දැන් මේක පරිගණකේ හඳුරගන්නේ වචනයක් විදිහට. මොකද අපි උද්දෘත කොමා දැම්මා. හැබැයි නිකන් ලිව්වොත් මේක අංකයක් විදිහට පරිගණකේ හඳුර ගන්නවා. ඒක අපිට ඉදිරියේදී වැදගත් වෙනවා මේ උද්දෘත කොමා දාල් නැතුව ලියන එක මේ අංකවලට. එතකොට දැන් විශේෂයෙන් ඔයගේ තමයි තියෙන්නේ තවත් තියෙනවා බූලියන් වැලියුස් කියලා. බූලියන් කියන්නේ true or false. ඒ කියන්නේ වැඩ කරනවා වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ එකක්. එතකොට අපිට ඒකත් ලියන්න පුළුවන්. මම ලියන්නම් is male කියලා දෙන්නම්. මම පිරිමි ළමයෙක්ද කියලා දෙන්නම්. නැත්තම් false. ඔව් නම් true වෙන්න ඕනේ. හරිද? දැන් මම මෙහෙම දීලා සමාන දාලා අපි දැන් මේ ඔව් නම් true නැත්තම් false නේ. ඉතින් මම පිරිමි ළමයෙක්ද කියන එක ඔව්නේ. එහෙනම් මම true දෙනවා. නේද? දැන් මම මෙහෙම ලිව්වා. හැබැයි දැන් මේක වැරදි. මම ලිව් එක වැරදි. ඒකට හේතුව පොඩ්ඩක් ඔයාලා හිතලා බලන්න. හිතලා බලලා තේරුම් ගත්තා නම් දැන් බලන්න වීඩියෝ එක. හරි. එහෙනම් ඒ වැරදෙන්න හේතුව තමයි මෙතන මම මේ ස්පේස් එකක් තියලා තියෙනවා මේ විදිහට. ස්පේස් තියන්න බෑ අනිවාර්යෙන් අපි වේරියබල් එකක් හදද්දි. අපිට අනිවාර්යෙන් ස්පේස් එකක් තියන්න ඕනේ නම් මෙන්න මේ යටින් ගහන ඉර භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපි වැඩි හරියක් මේ ප්‍රෝග්‍රෑමින් වලදී භාවිතා කරන්නේ camel case කියන එක. camel case කියන්නේ මොකක් හරි මෙන්න මෙහෙම. මේකේ අපි camel case letters වලින් මේක ලිව්වොත් අපි මේ පළවෙනිට ලිව්වේ i කියලානේ. i කියන එක සිම්පල් තියෙනවා. දෙවණියට ලියන වචනේ පළවෙනි අකුර කැපිටල්. ඊගාවට ලියන හැම වචනයකම පළවෙනි අකුර කැපිටල් වෙනවා. මේ විදිහට. මම මේක තවත් ලේසි වෙන්න මෙහෙම දෙන්නම්කෝ. නිකන් වචනයක් දෙන්නම් free for කියලා දෙන්නම්කෝ. නිකන් වචනයක් මේක. දැන් අපි මේක camel case වලින් ලියද්දී මෙහෙම එකට ගල්ලා මේ for කියන එකේ f අකුර කැපිටල් කරනවා. මේ free කියන එකේ f අකුර කැපිටල් කරන්නේ නැහැ. for කියන එකේ f අකුර විතරයි කැපිටල් කරන්නේ. දැන් ඔයාලට බලා ගන්න තේරෙනවා camel case කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මේ ඊස්මේල් කියන එක අනිවාර්යෙන් camel case වලින් ලියනවා. එතකොට තමයි අපි ඒ කියන්නේ අනිවාර්යෙන් ඕනේ නැහැ. එතකොට අපිට පැහැදිලි එකපාරට බලා ගන්න. එහෙම නැත්නම් අර මම කිව්වා වගේ මෙන්න මෙහෙම යටින් අන්ඩර්ස්කෝර් එකක් දාලා ලියන්න පුළුවන්. හරි. දැන් මෙතන මේ තියෙන බූලියන් වැලියු එක. එතකොට ඕවා තමයි වැඩි හරියක්ම අපි භාවිතා කරන්නේ අපේ ප්‍රෝග්‍රෑමින් කරගෙන යද්දී. හරි. එහෙනම් අපි ඊගාව වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.